හැබැයි උඹ අනිත් එවුන් වගේ නෙවෙයි බා. අනිත් එවුන් අතේ සල්ලි තිබ්බත් වියදම් කරන්න පට්ට ලෝභයි. ඕක මොකද්ද බං? රුපියල් 5000නේ. ඒකට අවුලක් නෑ බං. මොනවා නැතත් එදා කොල්ලෝ ටික ආතල් එකක් දැම්මනේ. ඒ හොඳටම ඇති. අනේ අයියේ ටිකට් එකක් ගන්නකෝ. මං උදේ ඉඳන් හරියට මුකුත් කාලා නෑ. ටිකට් එකක් ගන්න? ඕව ගත්ත කියලා කාටද බං ඇදුනේ? නෑ අයියා. මේවා ඔක්කොම අද ඇදෙන ටික. අයියා මට කරන උදව්වක් හැටියට ටිකට් එකක් ගන්න. අයියාට පින් සිද්ධ වෙයි. මල්ලිවා දන්නේ නැද්ද පොඩියට වෙලදම් කරන්න බෑ කියලා? මල්ලි ඔය වැඩේ නතර කරන්න. ඔයා ඉස්කෝලේ යන්න. ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න. අයියා මං ඉස්කෝලේ යන්නේ නෑ අයියා. මට හරියට කන්නවත් නැතුව මං කොහොමද අයියා ඉස්කෝලේ යන්නේ? අනික අම්මෙක් තාත්තෙක් නැති මං වගේ ළමෙක් මොන ඉස්කෝලේටද අයියා බාරගන්නේ? හරි මල්ලි. මං ඔයාට වියදම් කරොත් ඔයා අපේ ගෙදර තියාගත්තොත් ඔයා හැමදාම ඉස්කෝලේ යනවද? ඇත්තටමද අයියේ? මේ මං උඹෙන් අහන්නම් කියලා මං හිටියේ. කවුද බං අර අභිෂේකලා ගෙදර ඉන්න පොඩි එකා? ඒකනේ බලපංකෝ මං උට කිව්වා. ලැජ්ජාවේ බෑ. අර පාරේ හිටපු හිඟන පොඩි එකෙන්නේ ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්නේ. අර එන්නේ කියනකොටම අභිෂේක් මොකද්ද මේ කට්ටිය කියන්නේ උඹ පිස්සුවක් කියනවා කියලා? කට්ටිය නම් ඔය ගොඩක් දේවල් කියන්නේ බං. මාත් යන්නම් බං. දැන් මල්ලි ඉස්කෝලේ යනවානේ. මම මල්ලිව ගන්න ආවේ. Ini bindu eka eka dore kalalewa batku roda numbahira lewa ini bindu eka dore kalalewa. මල්ලි ඔයාව තේරුම් ගන්න පුළුවනුත් ඔයා වගේම අම්මෙක් තාත්තෙක් නොලබපු මං වගේ කෙනෙක්ට විතරමයි.